ඔයාට තියෙන ප්‍රශ්න 99%ක්ම විසඳගන්න බැරි හේතුව තමයි ඔයාට කාමරයකට වෙලා නිශ්ශබ්දව නිහඬව තනියම වාඩි වෙලා ඉන්න තියෙන නොහැකියාව. මේක මම නෙවෙයි කියන්නේ 1600 ගණන් වල ජීවත් වන ප්‍රංශ ගණිතඥයෙක් වන බ්ලේස් පැස්කල් තමයි මේක කියන්නේ. එයා කියනවා all of humanity's problems stem from man's inability to sit quietly in a room alone. අපි මේක ටිකක් සරලව බලමු. All human problems happen because people cannot stay alone quietly with their own thoughts. මේ ප්‍රශ්න ගොඩකට හේතුව තමයි මිනිස්සුන්ට හැකියාවක් නැහැ එයාලගේ සිතුවිලිත් එක්ක තනි වෙන්න. මොකද we are distracted. අපි distract වෙලා ඉන්නේ අපිට notification එනවා අපි social media වල අරයා මොකද කරන්නේ මෙයා මොකද කරන්නේ අලුත් trend එක මොකක්ද ලෝකේ ගහගන්නේ කවුද මොකක්ද ඊළඟට වෙන ප්‍රශ්න අපි distract වෙලා ඉන්නේ අපිට අපේ ප්‍රශ්න ගැන අපි ගැන හිතන්න අපිට වෙලාවක් නැහැ. අපි හැම වෙලේම මොකක් හරි පස්සේ දුවනවා. අපි හැම වෙලේම අපේ මනස ඩිස්ට්‍රැක්ට් කරන් ඉන්නේ. ඔයත් එක්ක තනි වෙන්න තියෙන ඔයාට පුංචි වෙලාවක් මේ වීඩියෝ එකෙන් මම පෙන්නලා දෙන්නම්. මෙන්න මේ ඔයත් එක්ක තනියම ඔයා ඉන්න වෙලාවෙන් ඔයාට මොන වගේ බෙනිෆිට්ස් ද හම්බෙන්නේ? ඔයාගේ තියෙන ප්‍රශ්න වලට මේ වෙලාව ඔයාට කොහොමද උත්තර අරන් එන්නේ කියලා මම ඔයාට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඔයාට පුළුවන් නම් නිශ්ශබ්දව කාමරයක distractions අයින් කරලා ෆෝන් එක අයින් කරලා data off කරලා ඔයාට පුළුවන් නම් කොලයක් පෑනක් එක්ක ඔයාගේ හිතත් එක්ක පුටුවක වාඩි වෙලා මේ මේසයක් ළඟ ඔයාගේ හිතත් එක්ක තනි වෙන්න ඔයාට මේ වෙලාවේ ඔයා මුහුණ දෙන්න ප්‍රශ්න ගොඩකට උත්තර ඔයාට ඔයා තුලින්ම එළියට ගන්න පුළුවන්. මෙතන වෙන්නේ ඔයා distract වෙලා ඉන්නේ. ඔයා නෙවෙයි මම අපි හැමෝම distract වෙලා ඉන්නේ මේ big companies එක්ක අපි notification එකක් අවද අපි බලනවා. අපිට බලන්න ගොඩාක් තියෙනවා. අපි short content බලනවා. අපි හරිම කලබලෙන් ඉන්නේ. අපි හරිම නොසන්සුන්. ඉතින් පුංචි මතක් කිරීමක් වෙයි ඔයාට මේ වීඩියෝ එක පොඩ්ඩක් මේ දුවන එක නවත්තලා පොඩ්ඩක් හැරිලා නවතින්න. හරියට ඔයාගේ ජීවිතයට අරමුණක් ලබා ගන්න මේ වීඩියෝ එක ඔයාට හේතුවක් වෙයි. ඉතින් මේකට ලස්සන විසඳුමක් විදියට 5am club පොතේ රොබින් ශර්මා අපිට ඉදිරිපත් කරනවා golden hour එකක ස්වර්ණමය හෝරාව. ස්වර්ණමය හෝරාව කියන්නේ ඔයා උදෑසන අවදි වෙලා ගත කරන පළවෙනි පැය. දැන් 5am club පොතේ හැටියට නම් මේක උදේ 5 ඉඳන් 6 වෙනකම් වගේ වෙලාව. මේ වෙලාව දැන් අපිට මේ අවශ්‍ය වෙලා තියෙන ඔයත් එක්ක තනි වෙන්න අර solitude time එක me time එක ගන්න හරියටම ගැලපෙන වෙලාවක් තමයි මේ පාන්දර 5යි 4:00 ඔය වගේ වෙලාව කියන්නේ පොඩ්ඩක් මේකට ගොඩක් ගැලපෙනවා. මේක ඔයාට ඔයා රෑ වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට මේක රෑත් පවා ගන්න පුළුවන්. ඒ වගේම මේ උදෑසන 5-6 කියන්නේ මේ වගේම ලස්සන වෙලාවක්. මේ පැය පාවිච්චි කරලා ඔයාට ඔයාගේ දවස සාර්ථක කරගන්න ඔයාගේ මේ මොහොතේ තියෙනවා මුහුණ දෙන ප්‍රශ්නවල තියෙන බර අඩු කරගන්න ඒවට විසඳුම් ගේන්න ඔයාගේ හිතත් එක්ක තනි වෙන්න නියම වෙලාවක් මේක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මේ ස්වර්ණමය හෝරාවේ තියෙන වැදගත්කම මේ 5am අපි මේ උදෑසන 5 ගැන නිතර කතා කරනවා. අපේ 5am club එක තියෙනවා. ඉතින් මේ ගැන කරුණු 5ක් ඔයාලට ඉදිරිපත් කරන්නම්. solitude time එකක්, me time එකක් ඔයාගේ දවසට එකතු කරගන්න ලොකු ප්‍රතිලාභ ටිකක් ඔයාලට ලැබෙවි. මේ තියෙන්නේ අපේ 5am club එකේ daily execution plan එක. මේකෙන් තමයි ඔයාගේ පැය 24 මැනේජ් කරන්නේ. අපි 5am club එකේදී කරන්නේ සාර්ථක දවස් එකතු කරන එක. දවසට පැය 24ක් තියෙනවා. අපි මේ දවස උපරිම ඵලදායීතාවයක් ලබා ගන්න උත්සාහ කරනවා. මේකේ ඒකට අදාළ ටැක්ටික්ස් ක්‍රමවේද අපි ඉදිරිපත් කරලා දිනවා. මේ තියෙන්නේ එක දවසකට අදාළ ඔයාලට ලැබෙන pages දෙක. එතකොට මාසයක් අපි මේක පාවිච්චි කරනවා. ඉවර වෙද්දී ඊළඟ මාසෙට තව එකක් ගන්නවා. මේ විදිහට තමයි 5am club එකේ අපි කරන්නේ. අපේ new identity එකට යන්න අපි evidence එකතු කරනවා. අපි prove කරනවා right. දැන් මට මෙහෙම identity එකක්. මට මෙහෙම කෙනෙක් වෙන්න ඕන. ඔයා actions අරන් prove කරනවා right. මේ තමයි මම කියලා ඔයා prove කරන එක තමයි අපි 5am club එකේදී කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් 5am club එකට සම්බන්ධ වෙන්න. 5am club එකේ අපි disciplines 10ක් build කරගන්නවා. ඒකට පළවෙනි disciplines දෙක මේ විදිහට cover කරලා තියෙනවා. වෙනස් වෙන්නේ කොහොමද කියලා මුලින්ම කතා කරා. ඊට පස්සේ sleep discipline එක, time discipline එක මේ වෙද්දි ඉවර කරලා තියෙනවා. තව 8ක් තියෙනවා. ඊළඟට අපි පියවරෙන් පියවර
මාසෙකට එක ඩිසිප්ලින් එක ගානේ අපි අපේ ජීවිතයට එකතු කරගන්නවා. එතකොට knowledge and practice කියන දෙකම ෆයම් ක්ලබ් එකෙන් ඔයාලට අපි ලබා දෙනවා. ඔක්කොම ටික අපි සතියකට එක ගානේ නෑ කල් මදි. ඒ විදිහට සතියකට මේ එක ඩිසිප්ලින් එක ගානේ අපි ඔක්කෝම බදාගෙන මේකත් කරන ෆයිනන්ශල් ඩිස්පින්න ඊටන් ඩිසිපින් මේ ඔක්කෝම එකවර එකතු කරගන්න මමත් උත්සාහ කරලා තියනවා එක සාර්ථ ක්‍රමයක් නෙ මේක අපි ස්ටෙප් බයි ස්ටේ පරයන්ඩ ඉතින්ද ෆයිම් ලබ් එක ඔන්න ෆෞන්ඩේෂන් එක හරි වට සම්බන්ධ වෙන්න පුළුවන් වඩ වීඩියෝ සිරිස් එකක්ම තියෙනවා බලන්න මේ අවුරුත්තම අපි ෆයිම් ලබ් එක මේ දේවල් ප්‍රක්ටිස් කරන වාට කරන්න තියෙන එක පේමෙන්ට් එකයි මේ අවුරුත්තම වාට ෆයිම් ලබ් එක අපිත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් හරි නම් දැන් අපි කතා කරමු මොකක්ද මේ ස්වර්ණමය හෝරාව තියෙන වැදගත් මංවට බෙනිෆිටස් පහක් ඉදිරිපත් කරන්න ඔයාගේ ජීවිතයට එකතු කරගන්න වා රෑ වෙලා වැඩ කරන්න පුරුදුුණු කෙනෙක් නම් වට ඒ වෙලාවෙත් මේ මීටයිම් එක හවාගන්න පුළුවන් ඉතින් ෆයිම් ලබ් එක නම් ස්ලීපින් ක්‍රෝන ටයිප්ස් කන කතා කරනවා ඒ ඇසුරෙන් වාර ඇද වැඩ කරන්න උතිේද වැඩ කරන්න මේ වගේ දේවල් වඩ හවාගන්නත් පුළුව ඉතින් කොහොමරි වෙන්නට දේ තමයි ඔයාගේ දවසට මේ සියලුම ඩිස්ට්‍රක්ෂන්ස් මේ නොටිෆිකේෂන් ඔක්කෝගෙන් ඇත්තලා ඔයයි වගේ හිතයි තනි වෙන වෙලාවක් වාඩ තියෙන්ට ඔයාගේ වගේ ප්‍රශ්න වලින් වගේ ගෝල් සොලින් වාඩ ජීවිතය අවශ්‍ය දේවල් වලින් ලොකු ප්‍රමාණයක් කව කරලා දෙන්න අන්න ඒ පැය දෙක වාට හේතුවක් වෙයි එනම් අපි පටන්ගමු දැන් අපි කතා කරන්න යන්නේ ස්වර්ණමය හෝරාවේ තියෙන වැදගත්කම ගැන. ස්වර්ණමය හෝරාව කියන්නේ ඔයා නැගිටලා ගත කරන පළවෙනි පැය. මේක උදේ 5 ඉඳන් 6 වෙනකම් වෙන්න පුළුවන්. 4:00 ඉඳන් 5:00 වෙනකම් වෙන්න පුළුවන්. 6 ඉඳන් 7 වෙනකම් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ගැළපෙන ස්ලීපින් පැටර්න් එක මොකක්ද? රූටින් එක මොකක්ද? අපේ ඉදිරි වීඩියෝස් එක අපි කතා කරනවා ස්ලීපින් ක්‍රොනෝටයිප්ස් ගැන. ඒ ආශ්‍රයෙන් ඔයාටම මේක ට්‍රයිල් ඇන්ඩ් එරර් කරලා ඔයාගේ පැටර්න් එක වාට අඳුනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පහටම නැගිටින්න ඕන කියලා එකක් නැහැ. ඔයාගේ බොඩි එකට ගැලපෙන්නේ මොකක්ද? ඔයා කැමති කෝකටද කියන එක මත මේක වාට චූස් කරන්න පුළුවන්. 5am is not powerful because of the time. It's powerful because of what it gives you. ඇයි මේ 5am මෙච්චර විශේෂ වෙන්නේ? විශේෂ වෙන හේතුව තමයි මේ උදෑසන වරුමේ 5 ඉඳන් 6 විතර වෙනකම් පැය ඔයාට ලබා දෙන විශේෂ බෙනිෆිට්ස් ටිකක් තියෙනවා අනිත් වෙලාවල් වලත් ඔයාට මේක හොයාගන්න පුළුවන්. හැබැයි අර පැය ඇතුළතදී මේක වැඩිපුර අපිට බලා ගන්න පුළුවන්. Waking up at 5 am doesn't automatically change your life, but it gives you something most people never get. එතකොට මේ උදෑසන 5ට නැගිටින එකෙන් ජීවිතේ මැජික් එකක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් මිනිස්සුන්ට නැති දෙයක් මේ වෙලාව ඇතුළතදී ඔයාට හම්බ වෙනවා. ඒක තමයි time to build yourself before the world touches you. ඔයාට ලස්සන වෙලාවක් හම්බෙනවා මේ බාහිර ලෝකයේ බලපෑම් වලින් ඈත් වෙලා අයිසොලේට් වෙලා ඔයත් එක්ක තනි වෙන්න. ඔයාව බිල් කරන්න ඔයාට වෙලාවක් ලැබෙනවා ඔයා උදෑසනම නැගිටිනවා. මම ඔයාට බෙනිෆිට්ස් 5ක් ඉදිරිපත් කරන්නම්. මේ golden hour එක ස්වර්ණමය හෝරාව ඔයාට ලබා දෙන්න. Benefit number 1, solitude. Your greatest advantage. At 5 am, no messages, no calls, no noise. Just you and your mind. This is called solitude, not loneliness, powerful silence. ඉතින් උදෑසන 5ට මේ උදෑසන පාන්දර වෙලාවෙදී ඔයාට ලැබෙන ලොකුම බෙනිෆිට් එක තමයි solitude. අපි කියන්නේ me time එකක් කියලා. කවුරුත් නැහැ ඔයාට බාධා කරන්න. ඔයාට messages එන්නේ නැහැ. ඔයාට calls නැහැ. සද්දබත් අඩුයි උදේ නැගිටලා එළියට ගිහින් බලන්න හරි ලස්සන වෙලාවක්. ඉතින් ගොඩාක් ඩිස්ට්‍රැක්ෂන්ස් අඩුයි. ඔයාට ඔයාගේ ජීවිතය දිහා හැරිලා බලන්න. දවසට හොඳ ආරම්භයක් ගන්න නියම වෙලාවක් තමයි මේ උදෑසන 5-6 වගේ අතර කාලය. කලින් කිව්වා වගේම මේක හරියටම 5 වෙන්න ඕනේ. ඔයාට ගැලපෙන වෙලාව මේ 5am club එකේ ඔයා ඉදිරියට යද්දී ඔයාටම අඳුන ගන්න පුළුවන් ඔයාගේ morning routine එක මොකක්ද? ඔයා නිදා ගන්න වෙලාව කීයද? ඔයා නැගිටින වෙලාව කීයද? මේවා ඔයාට ලස්සනට හොයා ගන්න පුළුවන් 5am club එකේ ඉදිරියට යද්දී. Why solitude matters? In the silence, you think clearly. You understand yourself. You plan your life. Clarity comes from silence. Most people stay busy all day because they are afraid to sit alone with their thoughts. But you don't run from it, you use it.
ඔයාලට තේරිලා තියෙනවද ගොඩාක් මිනිස්සු තනියම ඉන්න ලොකු බයක් තියෙනවා. එයාලා බයයි එයාලගේ සිතුවිලි එක්ක තනි වෙන්න. මොකද එයාලට ගොඩක් ඉන්සිකියුරිටිස් තියෙනවා. ඒවට එයාලා ෆේස් කරන්නේ නැහැ. ඒ නිසා ෆෝන් එක හරි Facebook එක හරි TikTok එක හරි අර තමන්ගේ මයින්ඩ් එක ඩිස්ට්‍රැක්ට් කරගෙන තමන්ගේ රියැලිටි එකෙන් escape වෙලා අර ඒ දැනෙන ඩිස්කම්ෆර්ට් එකෙන් අයින් වෙලා ඉන්න. ඒගොල්ලෝ මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ඉතින් ඔයාට මට අපි හැමෝටම මේක අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕන දේ තමයි මේක අයිඩෙන්ටිෆයි කරගෙන අපි මේක ඕවර්කම් කරන්න ඕන. ඉතින් උදෑසන වරුව කියන්නේ මෙන්න මේකට හොඳ සොලියුෂන් එකක්. ඔයාට ඔයත් එක්ක තනි වෙන්න පුළුවන්. ඔයාගේ සිතුවිලි ඔයාගේ මනසයි ඔයයි විතරයි මේ වෙලාවට ඉන්නේ. ඒ නිසා ඔන්න ඔයාගේ උදෑසන වරුවෙන් ඔයාගේ පළවෙනි පැය ඔයාට ගෙනත් දෙන ලොකුම බෙනිෆිට් එක තමයි මේක. Benefit number 2, maximum focus and energy. Early morning, your brain is fresh. Your willpower is strongest. This is your peak performance time. 5 club පොත අපිට කියනවා winning start at your beginning. ඉතින් උදෑසන වරුව අනිවාර්යයෙන්ම හොඳ නිින්දක් අරගෙන හොඳ fresh. ඔයාගේ willpower එක වැඩි. ඔයාට හොඳ තීරණ ගන්න පුළුවන්. ඔයාට අමාරු වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ benefit එක ඔයාට ලැබෙනවා. Benefit number 3, you get ahead of everyone. While others are sleeping, you are moving your body, thinking deeply, learning. By the time the world wakes up, you are already built momentum. මේකත් හොඳ වාසියක්. ලෝකෙම නිදි ඔයත් එක්ක හසල් කරන ඔයාගේ අරමුණු වෙනුවෙන් වැඩ කරනවා. ඔයා දවස ප්ලෑන් කරනවා. ඔයාගේ ජීවිතය ගැන හිතනවා. වාසියක් නේද? ඉතින් අනිත් මිනිස්සු නැගිටිද්දී ඔයා ඉන්නේ හොඳ මොමෙන්ටම් එක. ඔයා වැඩ පටන් ගෙන ඔයා ඉන්නේ 5th year එකේ. ඔයා උදේම ප්ලෑන් එක හදලා ඇස් වෙලා බොඩි එක මූව් කරලා මෙඩිටේට් කරලා ජර්නලින් කරලා ඔයා වැඩ ඔයා ඩීප් වර්ක්. අනිත් අය ආඩුම් අරලා එහෙම නැගිටිද්දී ඔයා ඉන්නේ 5 වෙනි year එකේ. මේකත් ලොකු වාසියක්. Benefit number 4, control over your mind. Most people wake up and grab their phone, react instantly. They lose control. At 5 a.m., you start in silence. Think first, act with intention. You lead your day. එතකොට දැන් ඔයාලට හොඳ morning routine එකක් තියෙදි මේ 5 am කියන එකත් එක්ක යම්කිසි බැඳීමක් ඇති කරගෙන තියෙද්දි ඔය යම්කිසි structure එකක් follow කරනවා. දැන් අපි morning routine එක හදාගන්නේ කොහොමද කියලා ඊළඟට කතා කරනවා. එතකොට ඔයා නැගිට්ටකම මොනවද notifications අර ඔක්කොම ඊට පස්සේ external world එකේ තියෙන කුණු ටික ඔයා දාගන්නේ නැහැ. ඔයා මුලින්ම intention එකක් ඇතුව තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරලා තමයි මොකද වෙන්නේ කියලා බලන්න එන්නේ. ලොකු benefit එකක්. ඉතින් දවස ජය ගන්න ලොකු හේතුවක් ඔයාගේ morning routine එක. කියන්නේ ඔයාගේ පළවෙනි පැය ඔයාගේ golden hour එක ඔයා කොහොමද use කරන්න කියන එක. Benefit number 5, builds discipline. Wake up at 5 a.m. is hard. That's why it matters. Every morning you wake up early. You beat comfort. You build discipline. You prove to yourself that you are serious. දැන් ඔයාලට discipline හදාගන්න ඕන නේද? discipline නිකම්ම හැදෙන්නේ නැහැ. ඔයා දන්නවා මේව හදාගන්නේ කොහොමද? identity එකක් හැදෙන්නේ කොහොමද? ඔයා දන්නවා. ඉතින් මේ හැමදාම උදේම ඔයා කරන පළවෙනි දේ මොකක්ද? ඔයා 90%ක්ම මිනිස්සු නොකරන අමාරු දෙයක්. ඔයා වගේ කම්ෆර්ට් එක බීට් කරලා තමයි උදේම නැගිටින්නේ. ඉතින් හැමදාම උදේට ඔයා මේ වගේ ඩිසිප්ලින් ඇක්ෂන් එකකින් දවස පටන් ගනිද්දී ඔයාට එක්ස්ට්‍රා බෙනිෆිට් එකක් හම්බෙන්නේ නැද්ද? ඕක තමයි වාසිය. 5am is not about being extreme, showing off, just waking up early. It's about creating space for growth and control. දැන් මේ 5am club කියන එක වැරදියට වටහා ගන්න එපා. මම පහට නැගිටිනවා දැන් ඉතින් මං සාර්ථකයි. එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඔයා මේ පහට නැගිටලා කරන්නේ මොනවද? මොකක්ද පහට නැගිටින එකේ අරමුණ කියන එක මත තමයි මේක තීරණය වෙන්නේ. ඔයා පහට නැගිටලා හොඳවත් එක්ක වැඩ කරන්න. ඔයාගේ growth එකට ඔයා හොඳ space එකක් නම් හදාගන්නේ. අන්න එක හේතුවක් වෙනවා ඔයාගේ success එකට. නැතු මං පහටනේ නැගිටින්නේ කියලා බොරුවට show off එකක් නම් දෙන්නේ තීරුමක් ඇති දෙයක් නෙවෙයි. If you wake up at 5 am and waste time, it means nothing. 5 am doesn't change your life. What you do in the silence does. Right. ඔයාලට දැන් ඒක අවබෝධයක් තියෙනවා. පහට නැගිට්ට කියලා ජීවිතේ වෙනස් වෙන්නේ. පහට නැගිටලා මොනවද කරන්න කියන එක මත තමයි වෙනසක් ඇති වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. එහෙනම් මේ පහේ ඉලක්කමත් එක්ක අනවශ්‍ය විදිහේ බැඳීමක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි 5am කියන එක ලස්සන වෙලාවක්. උදෑසන නැගිටින්න පුළුවන් නම් හොඳයි. ඔයාගේ බොඩි එක ඒකට කේපබල් නම්
ඒ කේපබල්ද නැද්ද කියනෙක වාට මේක ජර්නය එකේදී දැනගන්න පුළුවන්. ස්ලිපින් ක්‍රෝනෝ ටයිප්ස් තියෙනවා. ඔයා early bird කෙනෙක්ද night owl කෙනෙක්ද අපි කතා කරන ක්‍රෝනෝ ටයිප්ස් 4ක් ඉදිරි වීඩියෝස් වලදී මේ ගැන දැනගන්න පුළුවන්. So don't wake up early just to wake up. Wake up early to think, build and grow. Tomorrow at 5 a.m. you get silence, you get control, you get opportunity. Use it. ඉතින් හෙට උදෑසන ඔයාගේ ටුමෝරෝ මෝනිින් එක පාවිච්චි කරන්න සයිලන්ස් එක ඔත් එක්ක තනිවෙන්න වගේ ජීවිතය ප්ලෑන් කරන්න දවස ප්ලෑන් කරන්න හෙට උදෑසන 5 පාවිච්චි කරන්න. දැන් මිකදිකට වීඩියෝස් බලාගෙන යන්න එපා. ඇක්ෂන්ස් ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.